පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2013 Sri Lanka. ආසියාවේ ගිනිකොන දිග පිහිටි මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව හා බ්‍රූනයි වලට මායිම් වනවා. එය ලොව 67 වන විශාලතම රටයි. යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම රැසක් එහි දැකගත හැකි. කිනබොලු ජාතික උද්‍යානයද ඒ අතර වෙයි. මැලේසියා භූමි ප්‍රමාණයෙන් 3/2ක් පමණ වනාන්තර වලින් ආවරණය වී පවතිනවා. ඇතැම් වනාන්තර වසර මිලියන 230කටත් වඩා පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ. ගස් සහ මල් විශේෂ 4500ක් පමණ ඒවායිහි දැකගත හැකි. ඒ අතර ලොව විශාලතම මලක් වන රැෆ්ලිෂියාද වෙයි. මැලේසියාව වාසභූමිය කරගත් ක්ෂීරපාය විශේෂ 210ක් පමණ වනවා. උරග විශේෂ 250ක් මෙන්ම සර්ප විශේෂ 150ක් පමණ මැලේසියාවේ වාසය කරනවා. ඉස්ලාම්, හින්දු සහ බෞද්ධාගමිකයන්ද මැලේසියාවේ දැකගත හැකි. බෞද්ධාගමිකයන් එරටට පැමිණියේ චීනයේ සිටයි. භූත ආත්ම පිළිබඳවද ඇතැම් මැලේසියා ජන කණ්ඩායම් තුළ පවතින්නේ ප්‍රබල විශ්වාසයක්. මැලේසියා සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේද ස්වදේශික සංස්කෘතිය පදනම් කරගෙනයි. චීනයේ සිට රැගෙන ආ උත්සව වර්ගද එහි දැකගත හැකි. උත්සව අවස්ථාවලදී මුදල් සහිත රතු පැහැති ඇසුරුමක් ඔවුන්ට ලබා දෙනවා. මැලි කාන්තාවන් පිරිමින්ට අතට අත දී සුබ පතන්නේ නැහැ. පිරිමින් කාන්තාවන් පිළිගන්නේ අත පපුවේ තබා සිදු කරන ආචාරයකින්. උත්සවවලදී චොක්ලට් විශේෂ ආහාරයක්. සුරතුරුන් ලෙස සුනකීන් ළමයින්ට ලබා දෙන්නේ නැහැ. උත්සව අවස්ථාවලදී මල් පිරිනැමීමේ සිරිතක් ඔවුන් තුළ දැකගත නොහැකි. ඒවා බොහෝ විට ලබා දෙන්නේ රෝගී වූ පුද්ගලයන්ටයි. විවිධ සාම්ප්‍රදායික ඩ්‍රම් වර්ග 14ක් පමණ මැලේසියාවේ දැකගත හැකි. ජන නාට්‍යද මැලේසියාවේ පවතිනවා. ඒවායින් බහුතරයක් නිර්මාණය වී ඇත්තේ පුරාවෘත්ත පදනම් කරගනිමින්. රූකඩ සංදර්ශනද මැලේසියාවේ අතිශය ජනප්‍රියයි. මැලේසියාව ඇතුළු රටවල් සහභාගී වන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට තව දින 43යි. Sri Lanka.